හලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් මේ තමයි මගේ අලුත් ගෙවත්ත. මම මේ වගාව පටන් අරගෙන දැන් හරියටම මාස 2.5 විතර වෙනවා. ඒ මාස 2.5ට තමයි මේ චූටි පැල ලොකු වෙලා මට මේ වගේ අස්වැන්නක් දීලා තියෙන්නේ. මගේ මහත්තයා තමයි මේ හැම දෙයක්ම මට වගා කරලා දුන්නේ. පොහොර දාන එක තමයි මම කරන ලොකුම රාජකාරිය. මං හරිම ආසයි මේ වගේ වගාවන් වලට. මම කොහේ හිටියත් මොනා හරි දෙයක් වගා කරන එක නම් කරනවම තමයි. බලන්නකෝ මේ චූටි චූටි ගස්වල මේ වගේ ලස්සනට පළදාව තියෙනකොට ඇත්තටම හරිම ආසයි බලන්න. මං හිතුවේ නෑ මේ කාලගුණයට ගෝවා වගේ දෙයක් මෙහෙම හරියයි කියලා. ඒ වුණාට අනේ ආසාවට හිටවපු හින්දා ලස්සනටම පැලවෙලා තියෙනවා. මගේ වගාවේ ගෝවා, නෝකෝල්, මාළු මිරිස්, අමු මිරිස් වගේම වම්බටුත් තියෙනවා. තව පැල ටිකක් අපේ වගාවට එකතු කරගන්නයි අපි ඉන්නේ. තක්කාලි ගස්වලට පොඩි ලෙඩක් හැදිලා වගේ ඒ හින්දා කෝකටත් කියලා අපි වගාවෙන් චුට්ටක් විතර පැත්තකට කරලයි මේ දවස්වල මෙයාලා තියෙන්නේ. අද වගාවේ තියෙන එළවලු ටික අපි කඩා ගන්න පළවෙනි දවස. ඒ හින්දා අපි තුන් දෙනා කතා වුණා මේක අපි වීඩියෝ කරමු කියලා. මගේ මහත්තයා තමයි මේ පළදාව නෙලාගන්නේ. එයාගේ මහන්සියනේ. එයාත් සතුටින් මාත් සතුටින් අපේ චූටි පැටියත් සතුටින්. අපි තුන් දෙනාම හරිම ආසයි මේ වගාව දිහා බලන් ඉන්න. ඔන්න මාළු මිරිස්. මාළු මිරිස් පුංචි ගස් දෙකක් වුණාට අස්වැන්න නම් හොඳටම තියෙනවා. හරිම සතුටුයි. මේ බලන්නකො මේ චූටි චූටි ගස්වල මෙන්න මෙහෙම පළදාව නෙලා ගන්නකොට අනේ ඇත්තමයි හරිම සතුටක් තමයි මට තියෙන්නේ. ඔයාලගේ අදහස් මන් දැනගන්න කැමතියි. මේ මගේ පළවෙනි ඩේ බ්ලොග් එක ගැන. මේ දැන් අපි මිරිස් කඩන්න යන්නේ. මිරිස් පඳුරු දෙකක් තිබ්බට ලොකු අස්වැන්නක් දීලා තියෙනවා. මේ වගේ මේ පැහෙන මිරිස් කරල් ටික කපලා තියාගන්න වෙනවා. නැත්තම් මේවා ඉදෙනවනේ. මේවට මම කාබනික පොහොර විතරයි යොදාගන්නේ. මේවා පැල කරන්න කලින් මේ පස් එක හොඳට කාබනික පොහොර කලවම් කරලා තමයි මේ පැකට් වලට දාලා මේ පැල හිටෙව්වේ. ඒ වගේම මේවට හැමදාම අපි උදේට බත්තු යන්න කලින් හාල් හොදනවනේ. ඒ හාල් හොදන වතුරත් අනිවාර්යයෙන්ම එකතු කරනවා. මේ මගේ නෝකෝල් වගාව බලන්නකෝ. මං හිතුවේ නෑ මෙහෙම හරියයි කියලා. ඒ වුණාට දැක්කාම හරි සතුටුයි. ඉතින් අපේ ඩේ බ්ලොග් එක අද මෙතනින් නිමා කරනවා. ලස්සන දවසක අලුතින් හම්බ වෙමු.